සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් අපේ ගමේ තියෙන ලස්සනම වගේම ඓතිහාසික වටිනාකමක් තියෙන සුන්දර ස්ථානයක් ගැන කියන්න තමයි අද මේ සූදානම් වෙන්නේ. ඒ තමයි වේරගම්පිට අපේ ගමේ අම්බලම. ඉතින් අපේ රටේ අතීතයේ විසූ මිනිස්සුන්ගේ මනුෂ්‍යත්වයේ පරාර්ථකාමීත්වයේ සීළු සංකේතය තමයි මේ අම්බලම කියන ගොඩනැගිලි සංකල්පය. අම්බලම සහ ප්‍රජාශාලා සංකල්පය එකට එකතු කරලා මේ අම්බලම ප්‍රතිනිර්මාණය වෙන්නේ 2012 වසරේ. ගමේ බොහෝ අය පත්තරයක් බලන්න, ආගිය තොරතුරු නිදහසේ කතා කරන්න, රැස්වීම් පවත්වන්න, සමිති පවත්වන්න මේ අම්බලම වර්තමානයේ ප්‍රයෝජනයට ගන්නවා. ඒ වගේම හතරමං හන්දියක පිහිටලා තියෙන නිසා බොහෝ මග හොයාගෙන එන අය අම්බලම ළඟ නැවතිලා මග හොයාගන්න උත්සාහ කරනවා. අම්බලම මග සොයා ගැනීමේ සලකුණක් වෙලා තියෙනවා. කොහෙද පාර මොකද්ද? ඉතින් මෙන්න මේ ඡායාරූපේ විදිහට තමයි පුංචි කාලේ අපි අම්බලම දැක්කේ. අපි තරුණ වියට එළඹෙද්දී අම්බලම ප්‍රජාශාලා සංකල්පෙනුත් බැහැර වෙලා පාළු ගොඩනැගිල්ලක් බවට වැහිලා තිබුණා. ඒ පෝස්ටර් ගහන්න පාවිච්චි කරපු පාළු පරණ කාමරයක් බවට පමණක් පත් වෙලා තිබුණා නමට අම්බලම කියලා හැඳින්වුවට. ඉතින් අපිට පුළුවන් වුණා 2012 වසරේ අම්බලමේ මේ තියෙන පැරණි ඓතිහාසික හුණුගල් බිත්ති සංරක්ෂණය කරමින් නැවතත් එය ප්‍රතිනිර්මාණය කරලා අම්බලමේ අතීත වටිනකම වගේම වර්තමාන පරපුරටත් ප්‍රයෝජනයක් ගත හැකි ආකාරයට මේ වටිනා සංකල්පය සුරක්ෂිත කරන්නට. මේ අම්බලම ප්‍රතිනිර්මාණය කරද්දී මේ ඡායාරූපේ ඉන්න සේතපාල සිය මෙන්ඩිස් සිය වගේ අය වගේම ජීවතුන් අතර මේ මොහොතේ නැති බොහෝ දෙනා ගමේ පැරණි වැඩිහිටියන් මට මේ අම්බලමේ චිත්‍රය ඇඳගන්න බොහෝසේ උදව් කරා. ඔවුන්ගේ බොහෝ විස්තර මම ලබා ගත්තා. බැලුවත් එක්ක නිදහසේ මෙතන අම්බලම ළඟ වාඩි වෙලා ඉන්න මොකද මෙතන නිදහස්ද දැන මොකද හිතන්නේ? ඉතින් වර්තමානයේත් ඊටා මැනවින් මාතර මහනගර සභාවෙත් අධීක්ෂණයත් සහයෝගයත් මත අපේ ගම්වාසීන්ට විශාල ප්‍රයෝජනයක් දෙන තැනක් බවට අම්බලම පත් වෙලා තියෙනවා. ඉතින් අම්බලම සබවින් දැකපු නැති කෙනෙක් ඉන්නවා නම් අපේ ගම පැත්තේ ඇවිල්ලා යන්න කියලා ආරාධනා කරනවා. අම්බලම් කියලා හඳුන්වන මෙම කුඩා ගොඩනැගිලි වලට වටිනාකම එකතු වෙන්න හේතුව වෙන්නේ ඒ මානුෂිකත්වයේ සහ පරාර්ථකාමීත්වයේ සලකුණක් වන නිසා. ඉතින් වර්තමාන සහ අනාගත දරු පරපුර වෙනුවෙන් මෙවැනි සංකල්පයක් අද දිනේ සුරකීම අප සතු වගකීමක්.